මාලනී අක්කා නැති වුණදා ඉඳන් චන්දික කාමයෙන් එළියටවත් එන්නේ නැහැ. චන්දික ඉන්නේ පුදුම කම්පනයකින්. මාලනියගේ වියෝවෙන් සති දෙකකට පසු චන්දිකට සිදු වූ දේ. හෙළ සිනමාවේ නිලි රචන මාලනී ෆොන්සේකා මහත්මිය වියෝ වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. නමුත් ඇයගේ මතකය තවත් වසර ගණනාවක් ලංකාවේ රසිකයන්ගේ හිත් තුලින් මැකී නොයනු ඇත. මාලනියගේ වියෝවෙන් රටම කම්පා වුවත් බොහෝ පිරිස් මේ වන විටත් හිත හදාගෙන සිටියත් චන්දික නානායක්කාර තවමත් සිටින්නේ දැඩි කම්පනයකින්. ඒ බව ඔහුගේ හිතවත් සමීප රංගන ශිල්පිනියක් අද කාන්තා පුවත්පතකට පවසා තිබුණේ මේ ආකාරයෙන්. මාලනී අක්කා ලෙඩ රෝග කිහිපයකටම ලක් වෙලා අවසාන කාලෙ වෙද්දි මාස ගාණක්ම රෝහලේ හිටියේ. පවුලේ අයගෙන් සමනලී තමයි අක්කට ගොඩක්ම සමීප වෙලා හිටියේ. හැමදාම අක්කව බලන්න ගිහින් එයාව පිරිසුදු කරලා ලස්සනට තියලා හැමදේම කරා. චන්දිකත් දවසකට 3-4 පාරක් කව බලන්න යනවා. අවසාන කාලේ චන්දික හරියට කෑමක් බීමක්වත් ගත්තද කියලා මට නම් ෂුවර් නෑ. ඒ තරම් මාල්නී අක්කා වෙනුවෙන් බිසි වෙලා හිටියේ. අක්කා නැති වෙලා දැන් සති දෙකකටත් ළඟයි. අක්කාගේ චිතකයෙන් ගත්ත අලු මාදි වෙලා අක්කාගේ ගෙදර ගෙනල්ලා චන්දික ඒකට ගෞරව කරනවා, පුද සත්කාර කරනවා. ගෙදරින් එළියටවත් යනවා පේන්නේ නෑ. තවමත් ඉන්නේ මාර දුකකින්. අපටත් ගොඩක් දුකයි. ඒත් චන්දික ඊට වඩා වෙනස් කම්පනයකින් වගේ ඉන්නේ. ඉන්නකන් අවුරුදු ගාණක් මාල්නී අක්කගේ හෙවණැල්ල වගේ ඉඳලා දැන් නැති වුණා මේක දරා ගන්න අමාරුයි කියලා තමයි කියන්නේ. තව ටික කාලයක් ඇයි ওই තත්ත්වෙන් මිදෙන්න යනුවෙන් අය පවසා තිබුණා.